AVP එක විපක්ෂයේ ඉන්නකම් මොකද්ද කරේ? විපක්ෂයේ ඉන්නකම් කරේ කකුලෙන් අදින එක නේද? බලාගාරවල විරුද්ධ වුණ නැද්ද? ඔබතුමාට මතකයිනේ. අර අපි එක බලාගාරයක් හදන්න යනකොට ගිහිල්ලා නඩු දැම්මා. පෙළපාලි ගියා. මේ හැමදේම කරලා බලාගාරය හැදෙන එක පහු කරා නේද? හදාගන්න අපිට දුන්නේ නැහැ නේද? අන්න ඒ වගේ බලුවේට අපි කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. හැබැයි මේ අය ඇයි මේ අපිව වටන්න බෑ? අපි වැටෙන්නේ නැහැ. අපි අවුරුදු 20ක් ආණ්ඩු කරනවා කියලායි මේගොල්ලෝ කියන්නේ. ආණ්ඩුව වැටෙනවයි කියන එක තේරලා තියෙනවා. අර ලක්ෂ 65 සීක්‍රේට් නැවත වතාවක් මහගෙදරත් එක්ක එකතු වෙනවා. තම තමන්ගේ පක්ෂත් එක්ක එකතු වෙනවා. ඒගොල්ලෝ කට අරින්න දවසින් දවස පෑම් පෑට එකතු වෙච්ච ලක්ෂ 65න් එක්කිනා දෙන්න ගැලවෙනවා කියලා තේරලා තියෙනවා ඒගොල්ලන්ට. අද යට තේරලා තියෙනවා ආණ්ඩුවෙන් ඉතාමත් සීක්‍රයෙන් දවසින් දවස පෑම් පෑට ජනතාව ගැලවිලා යනවා කියන එක. ඉතින් ඒක මේගොල්ලෝ මේ කොච්චර පාන් ගැන කිව්වත් එහෙම නැත්තම් ප්‍රශ්න වලට අහුම්කම් නොදුන්නත් සක්කරයටත් බෑ ඒ ආණ්ඩුවෙන් ජනතාව ගැලවෙන එක නවත්තන්න. මොකද ඒ අයගේ හදවතේ සිතුම් පතුම් තියන්නේ පක්ෂෙත් එක්ක නෙමෙයි, බොරුකාරයොත් එක්ක නෙමෙයි, රවටන මිනිස්සුත් එක්ක නෙමෙයි. ඒ අය తాවකාලිකව තමයි අපෙන් ඈත් උනේ. ඒ අය తాවකාලිකව තමයි අලුත් දේවල් හෙව්වේ. අලුත් අත්දැකීමක් ඒගොල්ලෝ ගන්න උත්සාහ කරේ. ඒ නිසා ඒගොල්ලන්ව සදාකල් තියාගන්න පුළුවන් කමක් නැහැ. එයාට වෙනම ගෙදරක් තියෙනවා. ඒ මහා ගෙදරට යන්න ඒ සූදානම් වෙලා ඉන්නවා. දැන් මම ඇහුවොත් එහෙම සමහර වෙලාවට මෙතනත් ඉන්න පුළුවන් අඬ කුමාරට කතර ගහපු කට්ටිය. අපි තරහ නැහැ. ඔය ජීවිතේ මිනිසුන්ට වර්ධිනවා. අපටත් වර්ධිලා තියෙනවා. ඔබතුමාට වර්ධිලා තියෙනවා. දැන් මෙතන කාන්තාව ගොඩක් ඉන්නව පේනවා. දැන් මේ කාන්තාවන්ට මතක ඇති අනුර කුමාර ඉස්සෙල්ලාම කොස්සියේ ප්‍රශ්න ගැන කාන්තාව ටික එකතු කරලා රැස්වීම් තියන්න පටන් ගන්නකොට කාන්තාව වැඳන් හිටියේ පාට ඇඳුම්. හැබැයි ටික දවසක් යනකොට අනේ අපේ කාන්තාව ටිකත් රතු පාට ටී-ෂර්ට් එකක් මහත්යාගෙන් ඉල්ලගත්ත සල්ලි ටිකෙන් මැදගෙන වොම් උජාරුවට තමයි හිටියේ එතන. අර පැත්තේ වේදිකාව උඩ ඉඳන් කාන්තාව ගැන කියනකොට කුස්සිය ගැන කතා කරනකොට බඩු මිල අඩු කරනවායි කියලා කියනකොට හාල්ටිය ගෙන්නන්නම් පිටකොටුවෙන් මුදලාලි කෙනෙක් ඇති නැමතිලා මොකටද කියලා අහනකොට අපේ කාන්තාව ටික අර මහත්යා දුන්න සල්ලි ටිකෙන් ගත්ත රතු පාට ටී-ෂර්ට් එක ගැන අප්පුඩි ගැහුවා. මතකයි නේද? දැන් ඒකෝ කාන්තාව. ඒ කාන්තාවන්ට සහනයක් ලැබිලා තියෙනවද? කුස්සියට සහනයක් ලැබිලා තියෙනවද? ඒ කාන්තාවන් දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරමින් යනවද? එහෙනම් මේ මොනවද මේ කරන්නේ? ඒ නිසා අපිට ඉතාමත් පැහැදිලි දේවල් රාශියක් දැන් පේන්න තියෙනවා. ඒ තමයි අර මේගොල්ලෝ අපිව වටන්න බෑ කියලා කියන්නෙම මේගොල්ලෝ දන්නව වැටෙනවයි කියලා. එහෙනම් මේ සූදානම් වෙන්නේ මොකටද? අපි වටන්න නැහැ කියලා ආයෙත් කියනවා. අපි වටන්න නැහැ කියලා තව අවුරුදු 5ක් යනකම් අපි කියන 4ක් යනකම් අපි කියනවා. අපිට වටන්න උවමනාවක් නැහැ. අපේ මිනිස්සු හදපු ආණ්ඩුවක්, අපේ මිනිස්සු හදපු ජනාධිපති කෙනෙක් අපිට වටලා අපේ මිනිස්සුව රිදවන්න ඕනේ නැහැ. හැබැයි අපි වටවන්න නැති වුණාට ඒගොල්ලෝ වැටෙනවා නම් අපි සූදානම් ඒක බාර ගන්න. අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ඒකට. 2023 ආදායම් පනත අපි සම්මත කරාට පස්සේ දැන් මේක හැමෝටම බලා ගන්න පුළුවන්කම තියෙන නිසා දැන් පේනව නේද කෙරුවාව? අර ඊළං කාපු අය දැන් අපි මේගොල්ලෝ හිඟන්නෝ කියලා කිව්වද? ඊළං කනවා කියලා අපිද කිව්වේ? මේගොල්ලෝ ප්‍රසිද්ධ මාධ්‍ය ඇවිල්ලා නෙමෙයිද කිව්වේ? ප්‍රසිද්ධ මාධ්‍ය ඇවිල්ලා රටේ ජනතාවගේ පපු කැවුත්තර කිව්වේ නැද්ද මේ කතා ටික? අපිට කමිස දෙනවා, අපිට කොණ්ඩේ කපලා නිකන් දෙනවා, කලිසම දෙනවා, කෑම ටික දෙනවා. යකෝ අපේ උණු හිතන්නේ නැති මේ හිටිය දේශපාලඥයන්ට වඩා මුන් ටික කොච්චර හොඳද? අපේ උන්නම් අපිට පොඩි පාට් එකකුත් දානවා. හැබැයි මුන් හරි පව්. මුන් ඊළං කාලා ජීවත් වෙන්නේ හරි අහිංසකයි, හරි අවංකයි. මෙහෙම නේද හිතෙන්නේ නැත්තේ අපේ අයට. හැබැයි දැන්
කෙරුවාව කොහොමද? අපේ අයට වඩා හපන් නේද? ඈ? අපේ අයට වඩා හපන්. අපි මේකට විරුද්ධ නැහැ. අපි කැමති අද බයික් එකේ යන මිනිස්සයා හෙට කාර් එක යනකොට අපි කැමති. ඒකයි අපේ දේශපාලනය. ගෙදර ටයිල් ටිකක් නැති මිනිස්සයා හෙට කීයක් හරි හොයාගෙන ටයිල් ටිකක් අල්ල ගන්නවා අපි කැමති. ළමයාට හොඳ කැම ටිකක් දෙනවට අපි ඊර්ෂ්‍යා නැහැ. අපි මේකට කැමති. හැබැයි ජෙප්පෝ කියලා කියන්නේ පට්ට කුහක జాතියක්. හැබැයි අපේ මිනිස්සු ලක්ෂ 65ක් අහු වුණ අර නිර්වාජ්‍ය මිනිස්සු කියලා හිතුවා. ප්‍රභූ දේශපාලනයයි නිර්ප්‍රභූ දේශපාලනය අතර ලොකු වෙනසක් තියෙනවා කියලා හිතුවා. හැබැයි අද ආදායම් වාර්තා ටික එළියට එනකොට මේක එහෙම නෙමෙයි කියලා හොඳට පේනවා. අපි ඊර්ෂ්‍යා නැහැ. අණ්ඩු කුමාරට වාහනයක් තියෙනවනේ අපි සතුටු වෙනවා. මොකද දැන් ඊළඟ පාර ජනාධිපතිකම නැති වුණාම දැන් ජනාධිපති වරප්‍රසාදත් නැහැනේ. ගෙවලුත් කප්පාදු කරා, වාහනත් කප්පාදු කරා. දැන් යාට මිලියන 15ක වාහනයක් තියෙන කෙනා අපි සතුටු වෙනවා. අපේ රටේ ජනාධිපතිකම ඉවර වුණාට පස්සේ බස් එකේ යන්නේ නැති මිනිහෙක් කියලා අපිට දැන් විශ්වාසයක් තියෙනවා. අපි ඒකට කැමතියි. අපි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි දොස් කියන්නේ නැහැ. අපි ආන්නේ ඇයි මේ භාගයක් දේවල් කියලා භාගයක් නොකිය මිනිස්සුන් රැවට්ටුවයි කියලා විතර අපි අහන්නේ. රැට රූපවාහිනියක බලපුවාම දැන් ගොඩක් කට්ටිය ෆෝන් එකෙන් සෝෂල් මීඩියා වල ඉන්නවා. ඒ නිසා හැමදාම ඔබතුමාලා දකිනවා ඒ අයගේ දුර්වලතාවය, ඒ අයගේ අඩුව දවසින් දවස පේන්න තියෙනවා. දැන් මේක හංගන්න පුළුවන් දෙයක්ද? මේක හංගන්න බෑ. මේක මාධ්‍යයේ තියෙනවා. මෙයා කියපු දේවල් ටික තියෙනවා. කරන දේවල් ටික තියෙනවා. ඒ වගේම හිරිකිතයක් නැතුව, ලැජ්ජ නැතුව කේන්ද්‍රිකගා කියන බොරුවත් දැන් අපිට හොඳට පේන්න තියෙනවා. වෙනද නම් මේක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි අද මේක ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. අද මේක ඔප්පු කරන්නේ අපි දේශපාලන වාසියක් ලබා ගැනීම වෙනුවෙන් නෙමෙයි. එයා මේ වටන්නේ මාලිමාවද? නෑ, වටන්නේ මාලිමාව නෙමෙයි. බොරු කිය ගිහිල්ලා නැති කරන්නේ මොකද්ද? මාලිමාවද? මාලිමාව නෙමෙයි වටන්නේ. ඒගොල්ලෝ වටන්නේ මේ රට. ඒගොල්ලෝ වටන්න හදන්නේ බොරුවෙන් ජීවත් වෙලා තවත් බොරු කිය ඉස්සරහට ගිහිල්ලා රවට්ටන්න දන්නේ කාවද? මේ රටේ ජනතාවගේ අහිංසක බලාපොරොත්තු. අපිට වඩා හොඳයි කියලා විශ්වාසය කරලා අර මේගොල්ලන්ගේ තිබිච්ච ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා 1300 ගානක්ද 500 ගානක්ද ඒ දුන්නු පොරොන්දු වල තමයි මේ අවමානයට ලක් කරන්නේ. අර අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියනා වගේ කැතයි නේද? මෙච්චර බොරු කියන එක, මෙච්චර රවට්ටන එක. දැන් එයා කරගෙන යන්නේ මේ ටික. දැන් උඹලා ඉන්න ඕනේ අපි කියන විදියට. එහෙනම් දැන් කාලයක් කර පෝස්ට් එකක් ගැහුවා නේද? උනුත් එකයි මුනුත් එකයි කියලා. ඈ දැන් කියන්න වෙන්නේ අපිට මොකක්ද? උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ. එදා අපිට බැන්නේ අපි කරන්නේ නැහැ කියලානේ. දැන් මේගොල්ලෝ කරනවායි කියලා ආණ්ඩුව අරගෙන මේගොල්ලෝ තමයි දැන් කරන්නේ නැත්තේ. අපි නම් කිව්ව දේවල් කරා. ඒ කිව්ව දේවල් කරපු නිසා තමයි එදා අනුරුද්ධ රත්වත්ත මැතිතුමාලා, දීමු ජයරත්න මැතිතුමාලා, මේ දිස්ත්‍රික්කීය දේශපාලන නායකයෝ ඔබතුමාලා ගම් වලට බොහෝ සේවාවන් කරලා තියෙනවා. ඒක මට වඩා හොඳට ඔබතුමාලා දන්නවා. මම ටිකක් දන්නවා දීමු ජයරත්න මගේ හිටපු මාමණ්ඩි නිසා. ගොඩක් දන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා දන්නවා ගම සංවර්ධනය කොහොමද කියන එක ඔබතුමාලා දන්නවා. ගම දියුණුවේ කොහොමද කියලා ඔබතුමාලා දන්නවා. 70ක් මොකද්ද උනේ කියලා අහනකොට ඒගොල්ලෝ අහන්න ආවෙත් අපි දාපු කාපට් පාරේ ප්‍රජාශාලාවේ රැස්වීමක් තිබ්බනම් අපි හදව ප්‍රජාශාලාවේ අපි දුන්න ලයිට් ටිකේ අපි දුන්න පුඩු ටිකේ වාඩි වෙලා අපි දුන්න සමාජලා ලවුඩ් ස්පීකරෙන් තමයි එයා කතා කරලා ඇහුවේ 70ක් මොනවද උනේ කියලා. අනේ අපේ උන් ටිකත් මුන් එක ගියොත් තව ටිකක් මොනවද ගන්න පුළුවන් කියලා මොනවද කරේ කියලා අහන කර බාගෙන හිටියා. නේද? කර බාගෙන හිටියා. නෑ මේගොල්ලන්ගේ මොනවද තවත් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ප්‍රශ්නයක් නෑ. දැන් අපි ලෑස්තිවමු වැඩේට. මේ අය මේලට වටනවා කියන අපිට පැහැදිලි. සංඛ්‍යා ලේඛන වලින් ගත්තාම
තාම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් නැහැ. එක කර්මාන්ත ශාලාවක් අලුතෙන් හැදුන්නේ නැහැ. එක ව්‍යාපාරයක් අලුතෙන් දියුණුන්නේ නැහැ. එක ව්‍යාපාරයකට මේ මොනවද තියෙන්නේ? පාතාලේ විතරයි තියෙන්නේ. පාතාලේ ICU විතරයි තියෙන්නේ.